ගරු චානකරන් මන්ත්‍රීතුමා සර් ඔබතුමා ගරු අපේ ඔනරබල් කරුණානායක මන්ත්‍රීතුමත් එක්ක අපිට ගැටලුවක් නැහැ. ඔබතුමා එතුමාට මේ පිළිබඳව කාරණා ඉදිරිපත් කරන්න වැඩි අවස්ථාවක් ලබා දුන්නා. මේකෙදි ගරු කතානායකතුමන් ඉතා පැහැදිලිව කියන්න ඕනේ අපිට මේ යෝජනාවට අපි විරුද්ධ වෙන්න ප්‍රධාන හේතුව මේ පක්ෂවල තියෙන නමෙන් පක්ෂ පවත්වා ගන්න බෑ මේ කාරණාව ඩිබේට් ගරු විනාඩියක් දෙන්න කතා මොකද මේ සභාව නොමග යවීමක් වෙන්නේ මේක මේ ශ්‍රී ලංකාව තුළ අපි ඔක්කොම එකතු වෙලා ඉන්න ඕනේ මෙන්න මේ മന്ത്രിවරු විතරක් මේකට විරුද්ධයි කියන මතයක් සමාජගත වෙන්න ඕනේ නෑ ලංකාව තුළ තියෙන ජනවාර්ගික ගැටලුව නැෂනල් ක්වෙස්චන් එක රිසෝල්ව් කරපු දවසට අපිට අපේ පක්ෂ වලින් නම් තියාගන්න අවශ්‍ය වෙන්නේ නෑ ඒ ගැටලුව විසඳන කාලේ අපිට මේ පක්ෂ අවශ්‍යයි ඊට පස්සේ පක්ෂ ටික විසුරුලා දාලවත් යන්න ලෑස්ති ඒක නිසා රටේ තියෙන නැෂනල් ක්වෙස්චන් එක විසඳන්න නැතුව මෙන්න මේ වගේ යෝජනා කරන අපේ පක්ෂ අපි මේ පක්ෂවල විරුද්ධත්වය ප්‍රකාශ කළා තමයි කිව්වා ඒකත් අපේ විරුද්ධත්වයම නෙවෙයි උසාවියේ තීන්දුවක් තියෙනවා ඒක ඇටර්නි ජෙනරල් එකඟතාවයේ යටතේ 2009 මැතිවරණ පනත සංශෝධනය කරනකොට පාර්ලිමේන්තුවේ කාරක සභාව අවස්ථාවේදී මෙන්න මේ රවි මන්ත්‍රීතුමා ගෙනත් තියෙන මේ යෝජනාව සම්බන්ධ කෑල්ල ඉවත් කරගෙන මේ පාර්ලිමේන්තුව මේ යෝජනා ඒ නීතිය සම්බන්ධ කරගන්නවා කියන ඒ එකඟතාවයේ මත තමයි 2009 මැතිවරණ පනතත් සම්බන්ධ වෙන්නේ. ඒ නඩු තීන්දුවේ පිටපතක් ඔබතුමාට දීලා තියෙනවා. ඉතින් නඩු තීන්දුවක් තියෙනකොට ඒක මේ පාර්ලිමේන්තුවේ හැල්ලුවට ලක් කරන්න නැතෝ සාකච්ඡාවට භාජනය කරන්න නැතෝ ඔබතුමා නීතිපති උපදෙස් පතන්න. නැත්නම් බිස්නස් කමිටියකට දාන්න. මේක මේ පාර්ලිමේන්තුවේ විවාදයක් කරන්න දෙන්න එපා. මේ උසාවියේ තීන්දුවක් කරුගත. ඔබතුමා හරි තීන්දුව අරන් තියෙන ඔබතුමා තීන්දුවත් එක්ක හිට ගන්න බිස්නස් කමිටියේ කතා කරමු. එහෙම නැත්නම් ඇටර්නි ජෙනරල්ගේ ඔපිනියන් එක ගන්න. මේක විවාදයක් කරොත් රට තුළ අනවශ්‍ය අදහස් සමාජගත වෙන්න ඔබතුමා ඉඩ දෙන්න එපා කියන ඉල්ලීම කරනවා.